අයිබෝන් සියලු දෙනාට. ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ දිනේෂ් ඇකඩමි YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ෆිල්ම් එකක් බලද්දී ඒකට සිංහල සබ්ටයිටල් එකක් හොයාගන්න බැරි වුණොත් අපි ඒකට සිංහල සබ්ටයිටල් එක අපිම හදාගන්න කියන එක ලොකු දැනුමක් නැතුව. ඉතින් මේ වෙලාවේදී මම මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරනවා ඔයාලට ඒ අදාළ ෆිල්ම් එකට අදාළව ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් නැත්තම් ඉංග්‍රීසි ඔයාලට ගැලපෙන ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් නැත්තම් මුලින්ම ඔයාලට ඉංග්‍රීසි සබ්ටයිටල් එක හරියටම හොයාගන්න වෙනවා. ඒක හොයාගන්නේ කොහොමද? ඊට පස්සේ අපි කොහොමද ඉංග්‍රීසි සබ්ටයිටල් එක පාවිච්චි කරලා අපි සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්නේ සබ්ටයිටල් එක කියන එක. ඉතින් මේකට ඔයාලට මුලින්ම උවමනා වෙනවා VLC media player එක. ඒක ඔයාලට දැන්ටම ඔයාලගේ Windows 7, 10, 11 ඕනම operating system එකක නැත්තම් internet connection එක තියෙනවා නම් ඔයාලට පුළුවන් VLC download කියලා type කරලා ඔයාලට එන පළවෙනිම search result එකෙන් ඔයාලට download කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට videoland.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන download කියන තැන ක්ලික් කරලා ඔයාලට latest version එක ඔයාලට download කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට. හරි. ඉතින් මම අද මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්න ඕනි නිසා ෆිල්ම් එකක් ගත්තා. ඉතින් මේ ෆිල්ම් එකේ ඔරිජිනල් නම තියෙනවා නම් අපිට වැඩේ කරගන්න ගොඩක් ලේසි. මුලින්ම ඔයාලට තියෙන්නේ ඔයාගේ ඒ අදාළ ෆිල්ම් එක VLC media player එක පාවිච්චි කරලා ඕපන් කරගන්න එක. එහෙම නැත්නම් ඔයාලට VLC player එක ඕපන් කරලා drag and drop කරගන්නත් පුළුවන්. ඔයාගේ ෆිල්ම් එක මේ විදිහට. ඉතින් ඒ දෙවිදිහටම කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දාගත්තාම අපි I just want you to have a ඉතින් අපි මුලින්ම සබ්ටයිටල් එකක් මේකේ තියනවාද කියලා බලා ගන්න නම් කතා කරන තැනකට ගිහිල්ලා good බලන්න first ඕනේ. day. ඉතින් මෙතනදී සබ්ටයිටල් එකක් නැති නිසා ඔයාලට මුලින්ම ඉංග්‍රීසි සබ්ටයිටල් එක ගන්න නම් ඔයාලට මෙතන view කියන තැනට ගිහිල්ලා VL sub කියලා තැනක් තියෙනවා. ඔයා එතන ක්ලික් කරගන්න ඕනි. ඊට පස්සේ ෆිල්ම් එකේ නම මෙතන මේ විදිහට තියෙනවා Dora and the Lost City of Gold 2019 කියලා. එහෙම නැත්නම් ඔයා මෙතන ටයිප් කරගන්න ඔයාගේ ටයිටල් එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් search by name කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තප්පර ගානක් ඇතුළත මේ විදිහට load වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ 1080 quality එකකින් නිසා මම මෙතන 1080 quality එකම තෝරලා download selection කියන බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ subtitle load කියලා මෙතන success කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන close කරලා බලන්න subtitle එක add වෙලාද කියන එක. Oh, and if I don't talk to you, don't take it personal, okay? We're all just trying to survive. High school's a horrible nightmare. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් subtitle එක සාර්ථකව sync වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී එහෙම sync වෙලා නැහැ වගේ තේරුණොත් ඔයාලට ආයිත් research කළා මෙතනදී දැන් මෙතන ඇවිල්ලා තියෙන result එකෙන් දැන් මම 1080 නේ තියෙන්නේ වෙන මොකක් හරි එකක් select කරලා මෙතන download selection දෙනවා. හරි. Load it up with things and knickknacks too. ඉතින් මං දැන් download කරපු එක set වෙන්නේ නැහැ. ඒක නිසා මම ආයෙත් download කරගන්නවා. What are you singing? Oh, I always sing. Helps me remember what to bring. හරි. ඉතින් මේ විදිහට download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක minimize කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ දැන් මගේ desktop එකේ මේක ෆිල්ම් එක තියෙන නිසා desktop එකේ SRT file එකක් අලුතෙන් download වෙලා තියෙනවා subtitle file එකක්. එහෙම නැත්නම් ඔයාගේ folder එකක් ඇතුලේ නම් මේ ෆිල්ම් එක තිබ්බේ. ඒ folder එක ඇතුළට SRT file එකක් download වෙලා ඇති ෆිල්ම් එකේ නමින්ම. හරි. දැන් අපි මේ ඉංග්‍රීසි සබ්ටයිටල් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ දැන් ඔයාලා දන්නවා. VLC player එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් දන්නවා. දැන් අපිට තියෙන්නේ මේ ඉංග්‍රීසි සබ්ටයිටල් එක
ට්‍රාන්ස්ලේට් කරගන්න සිංහල භාෂාවට. ඉතින් මේක කරගන්න ගොඩක් ලේසි. ඔයාලා Google Chrome එකට යන්න. ඊට පස්සේ මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඔයාලට description එකේ දාන්නම්. මට මේක ස්පෙල් කරන්න නම් අමාරුයි. syedgakbar.com/projects/dst. ඉතින් මේක තාම අපිට ප්‍රී පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට තියෙන්නේ drag and drop කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන එක සැරයක් ක්ලික් කරලා ඔයාලට desktop එක තෝරලා ඔයාගේ අදාළ folder එක තෝරලා subtitle එක මේ විදිහට select කරලා open කරගන්න එක. ඊට පස්සේ මේක මේ විදිහට automaticallyම load වෙනවා. මෙතනදී ඔයාලට Google Translate වලින් තමයි මේක translate වෙන්නේ. අපිට මෙතනින් භාෂාව සිංහල කියන එක තෝරලා translate button එක ක්ලික් කරපු ගමන් තප්පර ගානක් ඇතුළත මේක සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවට translate වෙලා තියෙනවා. ඉතින් මේ translate වුණ subtitle එක අපිට මෙතනින් save as ගිහිල්ලා download කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් දැන් මේ subtitle එක download වෙලා තියෙන්නේ. මම මේක මෙහෙමම drag කරන් ගිහිල්ලා අපේ ෆිල්ම් එකට drag and drop කරනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ලොකු දැනුමක් නැතුව මේක translate කරගත්තා. ඉතින් Google Translate වලින් translate කරගත්ත නිසා ව්‍යාකරණ grammar ඔය මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපිට ෆිල්ම් එකක් බලද්දී ඉංග්‍රීසි භාෂාවෙන් හරි ඕනම භාෂාවකින් තියෙන එකක අදහස අරගෙන ෆිල්ම් එකේ රසය ගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට සිංහල මොකුක්වත් තේරෙන්නේ නැතුව ෆිල්ම් එකක් බලනවට වඩා මේ ක්‍රමෙන් මම හිතනවා ඔයාලට වැඩක් වෙයි කියන එක. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයිත් හැම වෙන බලාපොරොත්තු වෙමින් මම අද නවතින්නම්. වීඩියෝ එකේ මොනවාම හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.